ඇත්තටම ගැඹුරින් ධර්මයේ දකිනවා නම් මුණුබුරෝ පතන්න එපා. දරුවෙක්ගේ විවාහයවත් ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි ඔයාලට තේරෙනවා නේද මේ බැඳිච්ච තැන්වල මොන්න තරම්නම් දුකක්ද? මැරෙනකම් මේ අම්මලාට කුස්සිය උයන්න වෙනවා. තුන් වේලටම උයන්න වෙනවා. ඔයගොල්ලන්ගේ ප්‍රථම රාජකාරිය කුස්සියෙන් එළියට එන්න බෑ. මොන සානන් දුකක්ද? එළියට එන්න බැරි ජීවිතයක්. මුළු ජීවිතයම කුස්සියට කැප කරපු අම්මලා කොච්චර ඉන්නවද? දුකනේ තියෙන්නේ. දුක තියෙන්නේ. බත්මාළු පිණියෙක් හැප්පෙන එකක් විතරයි. පුදුම සැහැල්ලුවක් පැවිද්ද. දුකේ නිමාව. දැන් බලන්න මේ අම්මට හිතුනේ එයා ඉච්චර හිටියේ. ඒ දරුවා ගැන හිතලා කුස ගැන හිතලා මහත්ය පවා අතහැරිච්ච කාන්තාවක්. එයාට හිතුනේ දරුවාට දුකක් දෙන්න ඕනේ නැත්තම්. දැන් අපි නම් දුකක් දෙන්න ඕනේ නැත්තම් අපි මොකද කරන්නේ? දරුවාට හොඳ ජීවිතයක් ලබා දෙන්න කියලා උගන්වනවා. ලැබිලා තියෙනවද ඔයගොල්ලන්ගේ දරුවන්ට හොඳ ජීවිතයක්? උගන්වලා හොඳ විවාහයක් කරලා දෙනවා. බැංකු පොතට සල්ලි ටිකක් දානවා. රත්තරන් බඩු ටිකක් හදලා දෙනවා. ගෙදරක් හදලා දුක අඩු වෙලාද දුවගේ? මේ දවස්වල පුතා දුක අඩුයි අනේ අම්මා මම හරි සනීපෙට ඉන්නේ කියලා කියන දරුවෝ ඉන්නවද ඔයාලට? එහෙනම් අපි ඉන්නේ දුක නිරුද්ධ වෙන පාරක නෙමෙයි. දුක සකස් වෙන පාරක. අපි ඉන්නේ දුක මත. දුකේ නිමාවක් අපිට නැහැ.